ළමයි ඉතින් ආය අපි ලබන සති පන්ති නිවාඩු. ආය අපි හම්බෙන්නේ අලුත් අවුරුද්දෙන් පස්සේ. ඉතින් මේ ලබන නව වසර උඹලා හැම දෙනාටම මේක විභාග වර්ෂයක්. උඹලා හිතන් ඉන්න සුපිරිම රිසල්ට් එක දාන්න පුළුවන් වෙන ඒකට මොලේ හැදෙන තව තවත් පාඩම් කරන්න හිත දියුණු වෙන්න ලැබෙන නව වසරක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරිද? ඉතින් මේ අලුත් අවුරුද්දේ දැන් අලුත් අවුරුදු නිවාඩුවට ගම්වල එහෙම යයි සමහරක් කෙවුම් යන්නේ නැතිව ඉඳී පුළුවන් තරම් උඹලගේ පරිස්සම ආරක්ෂාව ගැන උඹලා වග බලාගනි. ඔය කොල්ලෝ එහෙම හරි ගමේ එහෙම අහල පහල එහෙම නංගිලට පේන්නේ එහෙම රතිඤ්ඤ පත්තු කරන්න යන්න එපා. රතිඤ්ඤ පත්තු කළ උන්ගේ ඇඟවල වලට දාන්න ඔබ අතේ පත්තු කරගන්න. හරි? උඹ අත විනාශ කරගත්තොත් විභාගෙම ඉවරයි. ප්ලීස් ඒ වගේ අමුතු වැඩ දාලා කෙල්ලොන්ගේ අවධානය එහෙම ගන්න යන්න එපා කොල්ලෝ. හරිද? පාඩුවේ ෂේප් එකේ අලුත් අවුරුද්ද ගත කරන්න. පුතේ මේ අවුරුද්ද විභාගේ. උඹලා විභාගේ ලියන්න ඉන්න අවුරුද්දේ උඹලට ශාරීරිකව මොකක් කරේ අවුලක් වුණොත් විභාගේ ලියාගන්න කොහොමද කියපන්. පාඩම් කරපුව ඔක්කොම අපතේයි. හරි? මොකද අලුත් අවුරුදු සීසන් එකේ ලංකාවේ කොහොමද අනතුරු බහුලයි. හරි? ඒත් එක්කම ග්‍රීස් ගහේ ලිස්සන ගහේ නගින්න ගිහිල්ලා ඕන්නේ නෑනේ. හරි? ඔය සතිය පුළුවන් නම් හරිද? පාඩම් කරන්න කියලා තමයි මම කියන්නේ. මේ අවුරුද්දේ විතරක් ප්ලීස් ඊළඟ අවුරුද්දේ නම් පුළුවන් ඕක කරන්න. හරි? තේරුණා? ඒත් එක්කම මේ බයික් වල සද්ද දාගෙන වීල් කරගෙන උස්සගෙන යනවා. සමහරක් වැටිලා තැලිලා රොටියක් වගේ වෙච්ච අවස්ථා තිබුණා ගිය අවුරුද්දේ. හරිද? හරිද? ඒ නිසා බයිසිකල් පදින්න රතිඤ්ඤ පත්තු කරන්න හරිද? අවුරුදු උත්සව වල නටන්න ගයන්න රඟන්න වයන්න ඕවට ගිහිල්ලා විනාශ වෙන්න තියන්න එපා. හරි? මොකද කෙලවුනොත් මුළු විභාගෙම කෙලවෙනවා. එහෙත් එක්කම මේ ග්‍රීස් ගහේ නගිනවා වගේ තමයි කොට්ට පොරේ ගහද්දී. හරිද? කොට්ට පොරේ ගහන එකක් දෙනවනේ ඔළුවට දෙද්දී. හරිද? පාඩම් කරපු අය මෙමරි අවුල් වුණොත් හරිද? පිස්සු ගෙලින්න ඇස්සෙන්න එපා. හරිද? ඒ හින්දා පරිස්සම් වෙයන්. හරිද? හැම තැනකින්ම පරිස්සම් වෙන්න. කන බොන දේවල් ගිලින්න එපා. හැම එකක්ම හැම ගෙදරකින්ම හම්බෙන දේවල්. හරිද? ශරීර සෞඛ්‍යයත් පට්ට වැදගත් විභාගෙලිය. හරි? එතකොට මේ ඒකත් ඔළුවේ තියාගෙන හරිද? මේ අලුත් අවුරුද්ද 2026 අවුරුද්දේ මේ ඔබේ විභාග වර්ෂය වා විභාගෙ ලියන්න ඕන. තව පාඩම් කරන්න කල් තියෙනවා. දැන් අපි වැඩ කරගෙන ඇවිල්ලා තියෙන තව කෙටි කාලයකදී ඒ කෙටි කාලය තුල ඉතාමත්ම හොඳට කරන්න පුළුවන් වෙන වර්තාව පොඩ්ඩක් හොඳටම ගේමෙන්ම ගැම්මටම කරන්න පුළුවන් වෙන අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ හැම එකටම. හරි? එහෙනම් අවසාන වශයෙන් අලුත් අවුරුදු සාමකාමීව ගත කරලා අවුරුද්දෙන් පස්සේ අපි පන්තියේදී නැවත හම්බෙමු. මතක තියාගන්න රතිඤ්ඤ පත්තු කරන්න යද්දී ග්‍රීස් ගහේ නගිද්දී කොට්ට පොරේ ගහද්දී බයිසිකල් පදිද්දී කට්ටියගේ අවධානය ගන්න එහෙම ගොන් වැඩ පිරිවිලමයි විශේෂයෙන් දෙන්න එපා. හරි? එහෙනම් ජය වේවා.